හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම මොනවද හදන්න යන්නේ කියලා ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අන්තිම වෙනකම් මාත් එක්ක ඉන්න. අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් රසවත් වගේම ගුණදායක පානයක්. මුලින්ම අනෝද ගෙඩි අරගෙන මැදින් කපා ගන්න. පස්සේ ඇතුලේ තියෙන අනෝද මදය බ්ලෙන්ඩර් එකට දාගන්න. මේ වෙලාවේ ඇට ටික අයින් කරන්න අමතක කරන්න එපා. පස්සේ ලුණු කුඩු ටිකකුත් දාලා සීනි ටිකකුත් දාලා ගම්බිරිස් කුඩු ටිකකුත් දාන්න අමතක කරන්න එපා. වතුර ටිකකුත් දාලා දැන් මේ හැමදේම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. අනෝද කියන්නේ රසවත් වගේම පෝෂණ ගුණ වලින් පිරිපුන් පළතුරක්. මේක විටමින් C වගේම තන්තු සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා ශරීර සෞඛ්‍යයට හිතකර පළතුරක්. ඔන්න අනෝද බීම එක හදලා ඉවරයි. දැන් පිළිගන්වන්නයි තියෙන්නේ. මේ වීඩියෝ එකට කැමති අය ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. බයි බයි.